අද අපි කතා කරමු පිටසක්වල යාන සැරිසරන මිනිසුන්ට තහනම් කලාපයක් වන ඒරියා 51 ගැන. ඒරියා 51 කියන්නේ ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ පිහිටලා තියෙන ඉතාම රහසිගත ස්ථානයක්. මේ ප්‍රදේශය මේ මෑතකදී වෙනකන් Google Map එකේවත් සටහන් කරලා තිබ්බේ නැහැ. ඇයි ඇමරිකාව මේ ප්‍රදේශය මිනිසුන්ගෙන් ඈත් කරලා තියෙන්නේ? හරි, මේ ප්‍රදේශය ඇමරිකාවේ ගුවන් හමුදාවට අයත් බල ප්‍රදේශයක්. මේ ස්ථානයේ විවිධ දේවල් අත්අදා බලනවා. යුද යානා, න්‍යෂ්ටිකාවේ විවිධ වෛරස් වල පරීක්ෂණ පවා මේ ස්ථානයේ අත්අදා බලනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ස්ථානයට කිසිම ජනාවාසයක් පිහිටලා නැහැ. කිලෝමීටර් ගාණක් යනකම් ජනශූන්‍යයි. ඇමරිකාවේ මිනිසුන්ගේ තියෙන මතයක් තමයි මේ ස්ථානයේ පිටසක්වල යාන පිටසක්වල ජීවීන් හංගගෙන ඉන්නවා කියලා තියෙන මතය. මේ කටකතාව පැතිරිලා යන්නේ 1947 දී මෙක්සිකෝවේදී උනායයි සැක කරන පිටසක්වල යාන අනතුරෙන් පසුවයි. ඒකට හේතුව තමයි මේ අනතුර එවකට රජය විසින් මිනිසුන්ගෙන් හංගන්න උත්සාහ කරා. ඒ අනතුර ගුවන් යාන අනතුරක් කියලා නිවුස් වල පවා ගියා. ඒත් මේ සිද්ධිය මිනිස්සු සැක කරන්න ගත්තේ මේ ගුවන් යානයේ සුම්බුන්වත් මිනිසුන්ට දැක ගන්න හම්බුනේ නැති නිසා. රජය විසින් මේ අනතුරේ සියලුම සාක්ෂි පැය කිහිපයකින් ඉවත් කළා දැම්මා. මිනිස්සුන්ට ලං වෙන්නවත් දීලා තිබුණේ නැහැ. ඒ පැය කිහිපයේ ඒ ස්ථානයේ මිනිසුන්ට තහනම් කලාපයක් බවට පත් කරලා තිබ්බා කියලා තමයි තොරතුරු වල සඳහන් වෙන්නේ. තවත් මතයක් තියෙනවා මේ ස්ථානයේ පිටසක්වල ජීවීන් වැඩ කරනවා කියලා. මේ සිද්ධීන් එක්ක ඇමරිකාවේ මිනිසුන් 2019 දී ඉන්ටර්නෙට් හරහා මේ සියල්ල ගැන හොයලා බලන්න ඒරියා 51 එක ඇතුළට යන්න සංවිධානය කරා. මේ අදහසට මිලියන ගාණක් මිනිස්සු කැමැත්ත පළ කරලා තිබ්බත් බොහොම සුළු පිරිසක් තමයි මෙතනට ඇවිල්ලා තිබ්බේ. ඒ සිද්ධිය නිසා මේ සංවිධානය එතනින්ම නතර වුණා. ඔයාලා හැමෝම X-File කියන කතාමාලාව බලලා ඇති. ඒ කතාමාලාවේද පාදක වෙලා තියෙන්නේ මේ ඒරියා 51 ගැන සහ පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධය ගැන. ලෝක ප්‍රසිද්ධ Rockstar ගේම් එකක් වෙන GTA San Andreas ගේම් එකේ පවා මේ ප්‍රදේශය නිර්මාණය කරලා තියෙනවා. මේ ප්‍රදේශයේ විවිධ අద్భుත යානා සැරිසරනවා කියලා විවිධ කටකතා මතවාද තියෙනවා. මේ ස්ථානයේ හරියටම වැඩ කරන්නේ කවුද? එයාලා එළියට එනවද? මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇමරිකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නාර්ථයක්. අද වීඩියෝ ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා ෆලෝ පාරකුත් දාන්න. මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.